ඔන්න යාළුවනේ මං අදත් ආවා ඔයාලට ලස්සන පුංචි කතන්දරයක් අරගෙන. අද මං ඔයාලට කියලා දෙන කතන්දරේ තමයි රත්තරන් පොරව. ඔන්න එකෝමත් එක රටක ලස්සන පුංචි ගෙදරක පුංචි පවුලක් ජීවත් වුණා. මේ පවුලේ හිටියේ අම්මයි තාත්තයි පුංචි දුවෙකුයි. තාත්තේ ලස්සනයිද මගේ සෙල්ලම් කුරුල්ලා? ඔයාගේත් ඉතින් වැඩේ සෙල්ලමම තමයි. කෝ දෙන්න පුතේ ඕක මෙහෙන් තියමු. යේ මට ශක්තිය තියෙනවා. මේ තාත්තගේ රස්සාව දර විකුණන එක. ඔන්න තාත්තා උදේම පොරව මුවහත් කරගෙන රස්සාවට පිටත් වෙන්නයි හදන්නේ. පරිස්සමට ගිහිල්ලා කළුවර වැටෙන්න කලින් එන්න. බයි තාත්තේ. ඔන්න ඉතින් මේ තාත්තා මුවහත් කරපු පොරවත් අරගෙන කැලේට යන්න පිටත් වුණා. තර කපාගෙන එන්න හිතාගෙන. කැලේ හරිම ලස්සනයි. කුරුළු පැංචොත් එහෙට මෙහෙට පියාඹනවා. ඔන්න මේ තාත්තා කැලේ තියෙන විලගාවට ඇවිල්ලා පොඩ්ඩක් වටපිට බැලුවා. ඔන්න එතකොට තාත්තා දැක්කා වැවේ අයිනට වෙන්න ලොකු දරගහක් තියෙනවා. මේ තියෙන්නේ හොඳ දර කපන්න පටන් ගන්න ඕනේ. ඔන්න ඉතින් මේ තාත්තා හොඳටම මහන්සි වෙලා හයියෙන් ගහ කපන්න පටන් ගත්තා. අනේ එක පාරටම තාත්තගේ අතලිස්සලා පොරව ගඟට විසි වුණා. ගඟ පතුලටම වැටුණා. අනේ දැන් මම මොකද කරන්නේ? හරි වැඩේ තමයි උනේ. මගේ පොරව ගඟට වැටුණානේ. මම මොකද කරන්නේ දෙයියනේ? අනේ කොහොමද මං දැන් දර කපන්නේ? මං මොනවා කරලාද ජීවත් වෙන්නේ? අනේ දෙවියනේ. ඔන්න යාළුවනේ මේ තාත්තගේ දුක්ගැනවිල්ල ගඟට අධිපති දෙවියන්ට ඇහුණා. එක පාරටම ගං පතුලෙන් දෙවියෝ උඩට ආවා. තාත්තා පුදුම වුණා. ඔන්න ඊට පස්සේ මේ තාත්තා Tamanට වෙච්ච හැමදේම දෙවියන්ට කිව්වා. බිය නොවන්න දරුව. මා ඔබගේ පොරව රැගෙන එන්නම්. ඔන්න මෙහෙම කියලා මේ දෙවියෝ ගං පතුලට කිමිදුනා. ගං පතුලට ගිහිල්ලා රත්තරන් පොරවක් අරගෙන ආයෙත් උඩට ආවා. මෙන්න නුඹේ පොරව. මේක මගේ පොරව නෙමේ. මට මගේ පොරව ගෙනත් දෙන්න. ඔන්න ඊට පස්සේ දෙවියෝ ආයෙත් ගං පතුලට ගිහිල්ලා රිදී පොරවක් අරගෙන උඩට ආවා. අනේ දෙවියනේ මේක මගේ පොරව නෙමේ. මේක රිදී පොරවක්. මට මගේ පොරව ගෙනත් දෙන්න. ඔන්න ඊට පස්සේ දෙවියෝ අන්තිම පාරට ගඟට ගිහිල්ලා ඇත්තම පොරව අරගෙන උඩට ආවා. තාත්තට හරිම සතුටුයි. අනේ මේ තියෙන්නේ මගේ පොරව තමයි. ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. අනේ ගොඩාක් ස්තුතියි. දරුවා ඔබ ඊ타මත්ම අවංක දරකපන්නෙකු බව මා දැනගත්තා. ඔබට මා මේ රන් හා රිදී පොරව තෑගි දෙමි. අනේ ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. මේ දුප්පත් දර කපන්නාට පිහිට වූවාට ගොඩාක් ස්තුතියි. ඔන්න ඊට පස්සේ මේ තාත්තා දෙවියන්ට ස්තුති කරලා ගොඩාක් සතුටින් ගමට ගියා. දැක්ක නේද පුංචි යාළුවනේ? අපිත් අන්න ඒ තාත්තා වගේ හැම වෙලේම අවංක වෙන්න ඕනේ. කවදාවත් කිසිම කෙනෙකුට බොරු කියන්න හොඳ නැහැ. එහෙනම් පුංචි යාළුවනේ මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි.